මම දැක්ක මාලිමාව එක්තරා මන්ත්‍රී මහත්මේ 2004 සුනාමියටත් අපේ මහින්ද මහත්තයා වල්ලන් කතාවක් කරනවා. කියන්නේ මීට කලින් ආපදාවලදී මෙහෙම කියලා නැහැ නේ යෝජ්‍ය කතානායකතුමා. 2004 සුනාමිය ආවා කියලා අපි මහින්ද රාජපක්ෂට චෝදනා වෙල්ල කරේ නැහැ නේද? ඇත්තටම ඔබතුමාට දේශපාලනය ගැන දැනුමක් තියෙනවද? ඔබතුමාලාට උපාධි තියෙනවා කිව්වා නේද? ඔය උපාධි පිටකොටුවෙන් ගත්ත උපාධිද? මොකද 2004 මහින්ද මහත්තයා කොයි රටේද ජනාධිපති වෙලා හිටියේ? බික්කුච්ච මේක ගැන හොයන්න ඕනේ. මහින්ද මහත්තයා කොයි රටේද 2004 ජනාධිපති වෙලා හිටියේ කියන එක අපි හොයන්න ඕනේ. නැත්තම් ඔබතුමාලාගේ දේශපාලනික දැනුම බිඳුවයි කියන එකටත් මේක එක්තරා විදියක උදාහරණයක්ද කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද නැත්තම් 2004 සුනාමියට මහින්ද මහත්තයා වල්ල ගන්න ඕනේ නෑනේ නේද? ඉතින් එවැනි දේශපාලනික දැනුමක් තියෙන ඔබ තමුන් වහන්සේලා හරිද? බලයට ආපු එක ගැන මට විශාල කනගාටුවක් තියෙන්නේ. කරුණා කරලා අනේ කරුණා කරලා ඉල්ලන්නේ මේ දේශපාලනයේ වෛරය ක්‍රෝධය ඇති කරන්න එපා. බොරුව පතුරන්න එපා. හරිද? අපි හැමතිස්සෙම මානුෂිකවාදී දේශපාලනයක් කරමු. මේ බොරුව ක්‍රෝධය වෛරය අල්ලන් බොරු කියන්න එපා හැමතිස්සෙම. හරිද? මොන දෙයක් වුණත් මේ රටේ මොන දෙයක් වුණත් අන්තිමට ඒකේ හේතුව වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා. මේක තමයි JVP එකේ න්‍යාය. වෙන කිසිම න්‍යායක් නැහැ. මොන දේ වුණත් ගං වතුරක් සුනාමියක් හුළඟක් මොකක් ආවත් අවසානයේට මේක ඉන්නේ හේතුව වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා. ඔන්න ඔක තමයි JVP එකේ න්‍යාය. හරිද? අපි දැක්කනේ මහත්මයා පාර්ලිමේන්තුවේ මේ മന്ത്രിතුමා කතා කරපු හැටිය. හරිද? 2004 කොහින්ද මහින්ද ජනාධිපතිතුමා ජනාධිපති වෙලා හිටියේ? බික්කුච්චන්. ඔය බොරුව දැන්වත් නවත්තන්න කියලා මං ඔබ තමුන්නාසෙලාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.